හෙලෝ යාළුවනේ අන්න ඉතින් කොහමද අද අරගෙන ආවා සුපිරිම සුපිරි 2026 රිලීස් වුණ Face of Death කියන චිත්‍රපටිය. ඉතින් යාළුවනේ මේක මගේ පළවෙනි රිවිව් එක. අනිවාර්යෙන් මේකේ ගොඩාක් අඩුපාඩු තියෙයි. මම වීඩියෝ එකට අනිවාර්යෙන් මගේ අඩුපාඩු හදා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මට සපෝට් එකක් දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් මට සපෝට් එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අපි යමු කතාවට. මෙන්න ඉන්නවා මාගෝ. එයා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. මෙතනට එනවා එයාගේ බොස්. එයා කියනවා මට හෙට මීටින් එකක් තියෙනවා. ඒත් අවසනාවට මට හෙට වෙන වැඩක් තියෙනවා. වාට පුළුවන්ද මං වෙනුවෙන් මේ මීටින් එක බලා ගන්න කියලා. ලොක්කනම් කියන්නේ මේක වාට හොඳ අවස්ථාවක් වාගේ දක්ෂකම් පෙන්වන්න කියලා. කොහොම හරි මාගෝ මේ වැඩේට හා කියනවා. ඊට පස්සේ මාගෝ ආයෙ වැඩ කරද්දී එයා දකින අමුතු විදිහේ වීඩියෝ එකක්. ඒකේ තියෙන්නේ මිනිස්සෙගේ බෙල්ල කපලා දාන වීඩියෝ එකක්. මෙයා මේක හොඳට බලලා ඒක බොරු එකක් කියලා ඉන්ටර්නෙට් එකට ෂෙයා කරලා දාලා එයාගේ දවස වැඩ ඉවර කරලා ගෙදර යනවා. මෙයා ඉන්න ගෙදර තව එක යාළුවෙකුත් ඉන්නවා. මෙයාගේ නම රයන්. ඉතින් මෙයා අහනවා මාගෝගෙන් අද පොඩි පාටි එකක් තියෙනවා අපි යමුද කියලා. ඒත් මාගෝ එයාට රෙදි හොදන්න තියෙනවා කියලා වැඩේ මගාරින්න හදනවා. පේන විදිහට මොකක් හරි හේතුවක් නිසා මාගෝ සමාජයෙන් ඈත් වෙලා ඉන්න හදනවා වගේ තමයි අපිට පේන්නේ. ඒත් යාළුවගේ වදෙන් බේරෙන්න බැරිකමට මාගෝ පාටි එකට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා සුපර් මාකට් එකකට. එතනදී කෙල්ල දෙන්නෙක් මාගෝ දැකලා අහනවා ඔයා නේද අර ට්‍රේන් වීඩියෝ එකේ ඉන්න කෙල්ල කියලා. මේකට හොඳටම අවුල් යන මාගෝ එතනින් දුවලා ගෙදර යනවා. ගෙදර ගිහින් ඇඳට වෙලා ෆෝන් එකේ ෆොටෝ වගේක් බලනවා. ඒකින් එයාගේ නංගි පේන විදියට නංගි නැති වෙලා වගේ මොකක් හරි සිද්ධියකින්. ඊළඟට අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ මෙයා මීටින් එකේ ඉන්නවා. මාගෝ කියනවා මොනවා හරි අපේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ නැති වීඩියෝ තියෙනවා නම් ඒවා රිපෝට් කරලා දාන්න කියලා. ඒ වගේම ආයේ ඒ ගැන වර හොයලා බලන්න හිතෙයි. හැබැයි ගෙදර ගිහිල්ලවත් Google එකේවත් ඒ ගැන හොයන්න යන්න එපා. ඒක අපේ ප්‍රතිපත්ති වලට පටහැනි දෙයක් කියලා. මීටින් එක ඉවර වෙලා ආයේ මාගෝ වැඩ කරනවා. මේ වෙලේ මෙයා දකිනවා වීඩියෝ එකක්. ඒකේ තියෙන්නේ නර්කෑන් කියන බෙහෙත් එක ගැන. එයා කියනවා නර්කෑන් නිකන් පාවිච්චි කරන්න හොඳ නැති වුණත් මත්ද්‍රව්‍ය ඕවර්ඩෝස් වීමකදී මේක ඒ බලපෑම නැති කරනවා කියලා. ඊළඟ වීඩියෝ එකේදී මෙයා දකිනවා ආයෙමත් අර account එකෙන්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ එක මිනිස්සෙකුට මැන්නකම්ම කරන්ට් එක වදින දර්ශනයක්. මාගෝ මේ ගැන එයාගේ ලොක්කට කියනවා මේ වීඩියෝ එක ඇත්ත වගේ පේන්නේ අපි මේ ගැන පොලිසියට කියමුද කියලා. ඒත් ලොක්කනම් කියන්නේ ඔය වීඩියෝ බොරු. දැන් මිනිස්සු ට්‍රෙන්ඩ් එකක් විදිහට ඔය වගේ ඒවා බලන්න කැමති. ඒක නිසා ඔයා වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට ෂෙයා කරලා දාන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ එක මිනිස්සෙක් TikTok වීඩියෝ එකක් බල ඉන්නවා කියලා. මෙයා TikTok එකේ සැමි කියලා එක ගෑල් ළමෙක් දකිනවා. ඒ වගේම එයා ඉන්නේ කොහෙද කියලාත් මෙයා හොයාගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ සැමීව. සැමි එයාගේ යාළුවෙක් එක්ක කොලෙජ් එකේ TikTok එකක් කරන ගමනේ ඉන්නේ. කොලෙජ් ඉවර වෙලා ගෙදර යන්න කියලා වොෂ්රූම් එකේ මූණ සෝදන ගමන් ඉද්දි එතනට එනවා වෙස් මූණක් දාගෙන ඉන්න මිනිස්සෙක්. ඇවිත් මෙයාට හොඳටම ගහලා මෙයාව පැහැරගෙන යනවා. ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ මාගෝ සුපුරුදු පරිදි යාගේ වැඩ ටික කරගෙන ඉන්න ගමන් දකින්නවා අර account එකෙන්ම තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා කියලා. ඒකේ තියෙන්නේ එක මිනිස්සෙක්ගේ ඔළුවකට මිටියකින් ගහලා මොලේ ගලවලා ගන්න සීන් එකක්. හැබැයි මේ පාර මෙයා මේ වීඩියෝ එක අප්‍රූව් කරන්නේ නැහැ. එයා ඒවා ඩිලීට් කරලා දානවා. ඊළඟ සීන් එකෙන් පෙන්නනවා බීච් එකේ පොඩි පාටි එකක්. එතනදි මාගෝ එයාගේ ලොක්කට කියනවා මේ වීඩියෝ ඇත්තේවා අපි ඒවා පොලිසියට කියමු කියලා. ඒත් ලොක්කා කියනවා ඔයා වැඩ කරන තැන දේවල් පුද්ගලිකව ගන්න එපා කියලා. ඊට පස්සේ මාගෝ ගෙදර ඇවිත් මේ වීඩියෝ ගැන Google එකේ චෙක් කරලා බලන්න ගන්නවා. එතනදිත් මෙයා දකිනවා ඒ වීඩියෝ වල කමෙන්ට් වල මේ වීඩියෝ එකේ ඉන්න කෙනා අතුරුදහන් වුණා කියලා දාපු පෝස්ට් එකක්. ඒකේ ඉන්න කෙනා මේ වීඩියෝ එකේ ඉන්න කෙනාට 100%ක්ම ගැලපෙනවා කියලා මාගෝ හොයා ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා අර මිනිස්සයා කැමරාවක් අරගෙන තවත් පිරිමි කෙනෙක්ගේ ෆොටෝ වගේක් ගන්නවා. කොහොම හරි මෙයා අර පිරිමි කෙනාගේ පස්සෙන් ෆලෝ කරගෙන එයාගේ ගෙදර ළඟට යනවා. මෙතනදී මෙයාගේම අත කපාගෙන බොරු ඇක්ටින් එකක් දාලා අර පිරිමි කෙනාගෙන් උදව් ඉල්ලනවා අත කැපුණා කියලා. ඉතින් අර පිරිමි කෙනා එයාගේ නම නීල්. නීල් කියනවා ඉන්න බලන්න මම ගාව බැන්ඩේජ් ඇති එකක් දෙන්නම් කියලා. මෙතනදී නීල් අරයාගේ අතට බැන්ඩේජ් එක දාන ගමන් අහනවා ඔයා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා. එතකොට අරයා කියනවා මම මෙහෙ නෙමේ මේ ළඟ තමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ එයාව බලන්න ආවා කියලා. ඒ වගේම මම කරන්නේ ට්‍රෙන්ඩින් වීඩියෝ හදන එක කියලා. ඊට පස්සේ මෙයා නීල්ට තෑන්ක්ස් කරලා ෂේප් එකේ ගෙදර යතුරු කෑල්ලත් හොරකම් කරගෙන යනවා. ඔන්න එදාම රෑ වෙලා නීල් ටීවී එක දාගෙන බල ඉද්දි එකපාරටම කරන්ට් එක යනවා. මේ එක්කම පෙන්නනවා කවුරු හරි පිටිපස්සෙන් කෙනෙක් මෙයාගේ දිහා බලාගෙන ඉන්නවා කියලා.
නීල් යනවා එයාගේ ෆෝන් එක අරගන්න. ඒත් ෆෝන් එක එතන නැහැ. ඊට පස්සේ මෙයා යනවා ටිප් ස්විච් එක ළඟට. ඒකේ කවුරු හරි ටේප් ගහලා. නීල් හිතන්නේ ඒක එයාගේ පුතාගේ වැඩක් කියලා. කොහොම හරි පිටිපස්සේ හැංගිලා ඉන්න අර වෙස්මූණු කාර්යයා එකපාරටම මෙයාගේ ඇඟට පැනලා ඌගාව තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නීල් මූ එක පොර බදන්න උත්සාහ කරත් නීල්ගේ ඇඟ පණ නැතුව සිහි නැති වෙනවා. කොහොම හරි මේ සද්දය ඇහිලා පල්ලෙහාට දුවගෙන එනවා එයාගේ පුතා. පුතා දකිනවා තාත්තා බිම් වැටලා කියලා. එයා ළඟටම යද්දී පුතාටත් ගහලා සිහි නැති කරලා දෙන්නවම අරගෙන යනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ මාගෝ එයා අර කමෙන්ට් ඔක්කොම කියවලා හොයාගන්නවා ඒ වීඩියෝ නිකන් 1978 ආපු Pace of Death කියන ඩොකියුමන්ටරි එක වගේ කියලා. මාගෝට මතක් වෙනවා එයාගේ යාළුවා රයන්. එයා හොඳ හොරර් රසිකයෙක් කියලා. නිකමට මෙයාගේ DVD කලෙක්ෂන් එක බලද්දී මේ Pace of Death කියන DVD එකක් තියෙනවා. මාගෝ මේ DVD එක බලද්දී ඒ සීන් ඔක්කොම අර වීඩියෝ වල තියෙන දේවල් වලට සමානයි කියලා මෙයා දකිනවා. කොහොම හරි මෙතනට එනවා රයන්. මාගෝගෙන් අහනවා රයන් කියන්නේ ඒ කාලේ Pace of Death කියන්නේ ක්ලාසික් එකක් කියලා වගේම ඉන්ටර්නෙට් එක එන්න කලින් ඒක තමයි හිට් උනේ කියලා. ඊට පස්සේ මාගෝ රයන්ට කියනවා මම වැඩ කරන තැන මේ වගේ වීඩියෝ ටිකක් හම්බුණා. මේ වීඩියෝ ඇත්ත මේවා කියලා. ඊට පස්සේ රයන් අහනවා ඇයි ඕවා පොලිසියට කියන්නේ නැත්තේ කියලා. එතකොට මාගෝ කියන්නේ මම එහෙම කරොත් ලොක්කා මාව රස්සාවෙන් අයින් කරලා දාපි. ඒ වගේම ඔප්පු කරගන්න සාක්ෂි නැතුව පොලිසියත් මම කියන ඒවා අහන එකක් නැහැ කියලා. ඊට පස්සේ මාගෝ කියනවා මට මේ ඔරිජිනල් වීඩියෝ ටික හොයාගන්න පුළුවන් වුණොත් මට මේවා ඇත්ත ඒවා කියලා ඔප්පු කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රයන් ගාව තියෙන පොඩි පිහියකුත් ඉල්ලගෙන ඒකෙන් එයාගේ සපත්තුව කපලා ඒකේ පෙන් ඩ්‍රයිව් එකක් හංගගෙන ගිහින් අර වීඩියෝ වල ඔරිජිනල් ෆුටේජ් ඔක්කොම හොරෙන් කොපි කරගෙන එනවා. ඊළඟට අපිට පෙන්නනවා අර වෙස්මූණු කාර්යයා නීල්වයි එයාගේ පුතාවයි සැමීවයි කූඩුවක දාලා තියෙන විදිහ. මෙතනට එන ඝාතකයා නීල්ව අරගෙන යනවා තුවක්කු තියාගෙන ඉන්න ඩමි වගේක් තියෙන තැනකට. එතන කැමරා වගේකුත් ගහලා තමයි තියෙන්නේ. ඝාතකයා නීල් ළඟට ගිහින් තුවක්කුවක් දීලා කියනවා "ඔයාට මාව මරන්න ඕනේ නැද්ද නීල්? පුළුවන් නම් මාව මරපන්" කියලා. ඒත් එක්කම තුනට ගණන් කරනවත් එක්කම අර ඩමි වල තුවක්කු ටික පත්තු වෙලා නීල් එතනම මැරෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ මේ ඝාතකයා නීල් මරණ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා. මේක අප්ලෝඩ් කරාම කට්ටිය මෙයාව ෆලෝ කරන්න, ලයික් කරන්න පටන් ගන්නවා. ඒක දැකලා මෙයා ගොඩක් සතුටු වෙනවා. කොහොම හරි මේ වෙලේ අපේ මාගෝ මේ ඝාතකයාව හොයාගන්න මාරම try එකක් දෙන ගමන් ඉන්නේ. මෙයා හොයාගන්න දේවල් මේ වීඩියෝ වල කමෙන්ට් එකක් විදියට පින් කරලා දානවා. ඒක මේ ඝාතකයා දකිනවා. අපිට පෙන්නනවා මේ ඝාතකයා හොයාගන්නවා මාගෝ ගැන හැමදේම. දැන් මේ ඝාතකයාගේ ඊළඟ ගොදුර මාගෝ වෙන්න යන්නේ. හැබැයි මේ ගැන පොඩ්ඩක්වත් මාගෝ දන්නේ නැහැ. මාගෝගේ යාළුවා රයන් මාගෝට බයිනවා ඔයා මේ කරන දේ නවත්තන්න මේක අපි ගොඩාක් භයානක වැඩි මේක නිසා අපිට කරදරයක් වෙයි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ඝාතකයා මාගෝගේ වීඩියෝ එකක් බල ඉන්නවා කියලා. ඒක තියෙන්නේ මාගෝ එයාගේ නංගි එක්ක TikTok එකක් කරන ගමන් ඉන්නේ. ට්‍රේල් පිල්ලේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් එකකින් එයාගේ නංගි මේ කෝච්චියට අහු වෙලා මැරෙනවා. මේ හේතුව නිසා තමයි මාගෝ සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මාගෝ පොලිසියට ගිහින් මේ වීඩියෝ ගැන කියනවා. ඒත් පොලිසිය කියන්නේ වීඩියෝ එකක් තිබ්බ කියලා අපිට විමර්ශනයක් පටන් ගන්න බෑ කියලා. ඒ වැඩේත් හරියන්නේ නැති තේසා ඊළඟට එයා යනවා වැඩ කරන තැනට. හැබැයි එතනට යනකොට ලොක්කා මාගෝව ජොබ් එකෙන් අයින් කරලා ඔයා අපේ නීති කැඩුවා කියලා. මාගෝට දැන් කරන්න දෙයක් නැහැ. එයා යනවා ගෙදර. කොහොම හරි එදා රෑ අපිට පෙන්නනවා අර ඝාතකයා මාගෝගේ ගෙදර ඉස්සරහා ඉන්නවා කියලා. මාගෝ ඉන්නේ හෙඩ්සෙට් එකකුත් ගහගෙන. මේ වෙලේ ඝාතකයා හිමීට ගෙට රිංග ගන්නවා. මේ වෙලේ රයන් එනවා ෆ්‍රිජ් එකේ බියර් එකක් ගන්න. මේ වෙලේ ඝාතකයා රයන්ට අර ඉන්ජෙක්ට් එක ගහන්න හැදුවත් රයන් හොඳ ෆයිට් එකක් දෙනවා. කොහොම වුණත් ඝාතකයා එක්ක රයන්ට හැරෙන්නවත් බැරි වෙනවා. රයන්ට ගහලා එයාගේ බෙල්ල කපලා දානවා. මේ වෙලේ මේ සද්ද ලාවට ඇහිලා මාගෝ එනවා සාලෙට. ඒ එක්කම හැංගිලා ඉන්න ඝාතකයා මාගෝට අර ඉන්ජෙක්ෂන් එක ගහනවා. ඒ එක්කම එයා බිම් වැටෙද්දී දකිනවා රයන්ගේ බෙල්ල කපලා එයා පණ ඇද ඉන්නවා කියලා. ඊට පස්සේ මාගෝට සිහිය එද්දී ඉන්නේ කූඩුවක. මෙයා හොඳටම බය වෙනවා. මෙයාට හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලාවත්. මාගෝ කොහොම හරි දඟලලා එයාගේ ජැකට් එකේ තියෙන රයන් දුන්න පොඩි පිහිය අරගෙන කොහොම හරි ටේප් ටික කපා ගන්නවා. ඊට පස්සේ මේ කූඩුවෙන් එළියට ඇවිත් සැමීවත් කූඩුවෙන් එළියට ගන්නවා. හැබැයි මෙයාට නීල්ගේ පුතාව එළියට ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ඝාතකයා ඉන්නේ TikTok live එකක.
මෙයා රයන්ව කෑලි වලට කපලා බාත් ටබ් එකකට දාලා ඇසිඩ් දාලා දිය කරන එක පෙන්වන ගමන් තමයි ඉන්නේ. මාගෝ ටේප් ටික කපාගෙන කියලා ඝාතකයා දන්නේ නැහැ. මේ අතර සැමි මාගොයි ගෙදරින් පැන ගන්න ගමන් ඉන්නේ. ඒත් මාගෝ ඝාතකයාගේ ලැප්ටොප් එකේ තියෙන ඒවා පෙන් එකකට කොපි කරගන්න ඕනේ කියනවා සාක්ෂි විදිහට. ඒ සැමි මාගෝට කියන්නේ ඕවා කරන්න වෙලාවක් නැහැ අපි මෙතනින් පැනගමු කියලා. ඒත් මාගෝ ඒක නම් අහන්නේ නැහැ. ඒක නිසා සැමි ගෙදර ජනේලය කඩලා පැනලා දුවනවා. මේ සද්දට ඝාතකයා එනවා රයිෆල් එකකුත් අරගෙන. ඊට පස්සේ උඹට මගෙන් බේරලා යන්න බෑ කියලා සැමීට වෙඩි තියලා දානවා. හැබැයි සැමි මැරෙන්නේ නැහැ. ඝාතකයා මාගෝ පස්සෙන් පැන්නුවත් මාගෝ අල්ලගන්න බැරි වෙනවා. මාගෝ දුවලා යනවා උදව් ඉල්ලගෙන. ඒත් අහලක පහල ගෙවල් වල අය මාගෝට උදව් කරන්නේ නැහැ. කොහොම හරි මාගෝට පුළුවන් වෙනවා පොලිසියට කතා කරගන්න. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් එක්කගෙන අර ඝාතකයාගේ ගෙදරට ආවත් ඝාතකයා කපටි විදියට මාගෝ තමා මගේ ගෙදරට ඇවිත් කලබල කරේ ගාලා මාගෝ පිට වැරද්ද දාලා මේ වැඩේ ෂේප් වෙනවා. මාගෝ කොච්චර කිව්වත් ගියදෝ චෙක් කරන්න කියලා මේ පොලිසිය අය ඒක නොකර මාගෝ වැදගෙන යනවා. කොහොම හරි මේ දේ නිසා සැමීගේ සහ නීල්ගේ පුතාගේ ජීවිත බේරගන්න තිබ්බ අවස්ථාව නැති වෙයි වගේ. මාගෝ පොලිසියෙන් ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යනවා බෙහෙත් දාන්න. මේ වෙලාවේ ඩොක්ටර් අහනවා ඔයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද කියලා. මාගෝ කෑ ගහලා අඬ අඬා කියනවා මම එහෙම නැහැ කියලා. ඒ ඩොක්ටර් මෙතනදී මාගෝට අර නාර්කෑන් කියන බෙහෙත දෙනවා. ඒකෙන් පුළුවන්ලු මත් වෙන එක අඩු කරන්න කියලා. කොහොම හරි මේ වෙලාවේ මාගෝට ඝාතකයාගේ මැසේජ් එකක් එනවා. ඝාතකයා කියන්නේ එයාගේ අරගෙන ගියපු හાર્ඩ් ඩ්‍රයිව් එක ගෙනත් දෙන්න තව පැයක් ඇතුළත නැත්නම් අර දෙන්නා මරනවා කියලා. කොහොම හරි මාගෝ ආයෙම යනවා ඝාතකයාගේ ගෙදරට. කොහොම හරි ඝාතකයා හાર્ඩ් ඩ්‍රයිව් එක ඉල්ලුවත් මාගෝ කියන්නේ මට මුලින්ම සැමී ආරක්ෂිතව ඉන්නවද කියලා බලන්න ඕනි කියලා. ඝාතකයා කියනවා හරි එහෙනම් එයාලා ඉන්නේ බේස්මන්ට් එකේ අපි යමු බලන්න කියලා. කොහොම හරි මාගෝ දකිනවා සැමීව සහ නීල්ගේ පුතාව මරලා ඩමී වලට තියලා මහලා දාලා කියලා. මාගෝ කෑ ගහනවා ඒත් ඝාතකයා කියන්නේ මම ඔයාව මරන්නේ නැහැ අපි දෙන්න එකතු වෙලා වැඩ කරමු කියලා. ඒත් මාගෝ අහනවා තමුසගේ පිස්සුව හොඳටම වැඩි කියලා. ඝාතකයා කියනවා හරි එහෙනම් ඔයා ඒකට කැමති නැත්නම් තමුසිට වෙන්නෙත් මැරෙන්න කියලා. ඊට පස්සේ ඝාතකයා අර ඉන්ජෙක්ෂන් එක දෙනවා ගහගන්න නැත්නම් මම උඹට වෙඩි තියනවා කියලා. කොහොම හරි බයටම මාගෝ ඉන්ජෙක්ෂන් එක ගහගන්නවා. ඒත් ඝාතකයා දන්නේ නැහැ මාගෝ නර්කන් කියන බෙහෙත් එක ගහගෙන ඇවිත් ඉන්නේ කියලා. මාගෝ සිහිය නැතුව වගේ වැටෙනවා. එතකොට ඝාතකයා ළඟට ගිහින් බලනවා. ඒ එක්කම ක්‍රියාත්මක වෙන මාගෝ එයා ගාව තිබ්බ පොඩි පිහියෙන් ඇනගෙන යනවා. ඝාතකයාත් අතාරින්නේ නැහැ මාගෝට හොඳටම ගහනවා. ඒත් මාගෝ හොඳ ෆයිට් එකක් දීලා එතන තිබ්බ උලක් අරගෙන ඝාතකයාට ඇනගෙන යනවා. ඊට පස්සේ මාගෝ කරන්නේ ඔබ කරා වගේම උඹේ අවසාන වීඩියෝ එක මම හදන්නම් කියලා. ඊට පස්සේ ඒක වීඩියෝ කරලා මේ ඉන්නේ ආතර් මෙතනදී තමයි ඝාතකයාගේ නම පළවෙනි පාටම කියන්නේ. ඒ වගේම මම මාගෝ එහෙමත් නැත්නම් ට්‍රේන් ගර්ල් කියලා. මේ මිනිමරුවා කියන්නේ අපි මිනිස්සු බලන්න කැමති දේවල් දෙන්න ඕනි කියලා. ඒක නිසා මම මේක ඔයාලට ලයිව් බලන්න දෙනවා කියලා. ඊට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන දිහා බලවලා hina වෙන ගමන් ඉන්න මාගෝ පෙන්වන ගමන් මේ සුපිරි කතාව ඉවර වෙනවා. ඉතින් කතා ඉවර වෙනකම් බලපු කෙනෙක් නම් මේ මගේ පළවෙනි රිවිව් එක වැරදි අඩුපාඩු ගොඩාක් ඇති මම දන්නවා. අනේ සමා වෙලා පුළුවන් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න ඊළඟ වීඩියෝ වලදී වැරදි අඩුපාඩු හදා ගන්නම්.